හොඳයි. අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු. මේ ගොඩක් දෙනෙක් අහන දෙයක් ගැන. ජානුස්සෝනේ සූත්‍රය. ඔව්. අර මියගිය අපේ ඥාතීන්ට අපි දෙන දානය ඒක ඇත්තටම යාලට ලැබෙනවද? යාල ඒක පාවිච්චි කරනවද? මේක ජානුස්සෝනේ බ්‍රාහමණයා බුදුන් වහන්සේගෙන් අහනවා. ඔව්. ඉතින් මෙතනදී උන්වහන්සේ දෙන උත්තරේ හරිම රසවත්. ඒක සරලව ඔව් හෝ නෑ නෙමෙයි. එහෙමද? ඔව්. උන්වහන්සේ කියන්නේ ඒක ස්ථානයේහිනම්, ඒ කියන්නේ සුදුසු තැනකනම් ලැබෙනවා. හැබැයි අස්ථානයේහිනම් නුසුදුසු තැනකනම් ලැබෙන්නේ නැහැ කියලා. හරි. එතකොට මොනවද මේ ස්ථාන අස්ථාන කියන්නේ මොකද්ද මේ බෙදීම? ඒක උන්වහන්සේ පැහැදිලි කරනවා. හොඳයි. දැන් කෙනෙක් අකුසල් කරලා හිතන්නකෝ ප්‍රාණඝාතය, සොරකම්, වැරදි කාමසේවනය, බොරු කීම ආදී දේවල්. ඔව්. ඒ වගේ අකුසල් කරලා නිරේ ඉපදුනොත්, එහෙම නැත්නම් තිරිසන් ලෝකයේ සතෙක් වෙලා ඉපදුනොත්, අන්නේ අයත් අපි මේ දෙන විශේෂයෙන්ම මියගිය අය වෙනුවෙන් දෙන දාණය ඒක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ අස්ථානයක. හරියටම හරි. ඒ වගේම තමයි කුසල් කරලා මිනිස් ලෝකේම ආයේ ඉපදුනත්, එහෙම නැත්නම් දෙව්ලොවක ඉපදුනත් ඒත් ලැබෙන්නේ නැද්ද? ඒත් ලැබෙන්නේ නැහැ. මොකද ඒ තලවලේ යාලට අදාළ ආහාර තියෙනවා. මිනිසුන්ට මිනිස් කෑම, දෙවියන්ට දිව්‍යමය ආහාර. හරි තේරුණා. එතකොට ඒවත් අස්ථාන. ඔව්, ඒවත් අස්ථාන. එහෙනම් මොකද්ද මේ දාණය කෙලිම ලැබන්න පුළුවන් ස්ථානය? අන්න ඒක තමයි പ്രേත විෂය. එහෙම නැත්නම් പ്രേත ලෝකය. പ്രേත ලෝකය. ඔව්. අකුසල් කරලා ඒ වගේ තැනක ඉපදුන අයට එයාලගේ මේ ලෝකේ ඉන්න නෑදෑයෝ හිතවතුන් දෙන දානෙන් යැපෙන්න පුරියොන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි එකම ස්ථානය. බුදුදහමට අනුව ඔව් ඒක තමයි සුදුසු තැන. හරි. එතකොට ජානුස්සෝනි බ්‍රාහමණයා තවත් ප්‍රශ්නයක් අහනව නේද? ඔව්. දැන් අපි දානයක් දෙනවා. හැබැයි අපි අරමුණු කරතු කෙනා අපේ ඥාතියා එයා අර പ്രേත ලෝකේ නෙමෙයි ඉපදිලා තියෙන්නේ. එතකොට කවුද ඒක ගන්නෙ? හරිම වැදගත් ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ දේශනා කරනවා එහෙම වුණොත් ඒ කියන්නේ Taman අරමුණු කරපු කෙනා එතන නැතත් ඒ പ്രേත ලෝකේ ඉන්න වෙනත් ඥාතීන් ඉන්න පුළුවන් කියලා. වෙනත් ඥාතීන්. ඕ මේ සංසාරේ කොච්චර දිගද? ඉතින් කවදා හරි හිටපු වෙනත් ඥාතියෙක් ඒ තත්වයේ ඉන්න ඉඩ තියනවා. ඒ අය ඒක පරිභෝග කරනවා. ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් නැති වෙන්නම විදිහක් නැහැ වගේ. උන්වහන්සේ කියන්නේ එහෙම කිසිම ඥාතියෙක් ඒ තත්වයේ නොසිටීම කියන එක නම් වෙන්න බැරි තරම් දෙයක් කියලා. ඒක අතිශයින්ම දුර්ලභයි. හරි. නමුත් මෙතන තවත් පැත්තක් තියෙනවා. අපි ඒකත් කතා කරන්න ඕනේ. මොකද ඒ? දානේ දෙන කෙනාට මොකද වෙන්නේ? දායකයාට. ඔව් ඒකත් වැදගත්. දායකයාට මොකද වෙන්නේ? මෙන්න මේකයි වැදගත්ම දේ. බුදුන් වහන්සේ අවධාරණයෙන්ම කියනවා දායකයා කවදාවත් අනිෂ්ඵල වෙන්නේ නැහැ කියලා. අනිෂ්ඵල වෙන්නේ නැහැ කියන්නේ? ඒ කියන්නේ ප්‍රතිඵලයක් නැති වෙන්නේ නැහැ. දානේ දුන්න කෙනාට ඒකේ හොඳ විපාකයක් ලැබෙලවමයි අර පැත්තෙන් කෙනෙක් ඒක ගත්තත් නැත. ඒක නම් හරිම වැදගත් කාරණයක්. ඒ කියන්නේ දුන්නු එක අපතේ යන්නේ නැහැ. කොහෙත්ම නැහැ. උන්වහන්සේ උදාහරණයක් දෙනවා. හිතන්නකෝ කෙනෙක් අකුසල් කරලා ඒත් එක්කම දානමය පින්කම් එහෙමත් කරලා තියෙනවා. භික්ෂුන්ට එහෙම දන් දීලා තියෙනවා. සමහර විට අර අකුසල් නිසා සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අලියෙක් බල්ලෙක් වගේ. ඒත් අර ඉස්සර දීපු දානයේ බලෙන් ඒ සත්තු ඉන්න තැන වුණත් එයාට හොඳ කෑම බීම, හොඳ රැකවරණය, යම් සැපයක් ලැබෙනවා. ඒ දානේ බලෙන්. ඔව්. අනිත් පැත්තට කෙනෙක් කුසල් කරලා දානෙත් දීලා මිනිසෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි ඉපදුනොත් එතකොට එයා කරපු අනිත් කුසල් වලට අමතරව අර දීපු දානේ ආනිසංසත් එකතු වෙලා ඒ තලවල ලැබෙන සැප සම්පත් තවත් වැඩි වෙනවා. හරිම පැහැදිලි. ඒ කියන්නේ දානයක් දෙනකොට ඒක ලබන කෙනාට ලැබෙනවද නැද්ද කියන එක එකක්. ඒ දෙන ක්‍රියාවම දායකයාට අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵලයක් ගේනවා. හරියටම හරි ඒක තමයි ජානුස්සෝනි සූත්‍රයේ හරය. පරලොව ගිය අයට දෙන දානේ කෙලින්ම ලැබෙන්න පුරුවන් එකම තැන പ്രേත ලෝකයේ වුණත් දෙන කෙනාට ඒ දානේ දීමේ ක්‍රියාවේ පුණ්‍ය ශක්තිය, ඒ යහපත් චේතනාව ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ. ඒක එයාගේ අනාගතයට යහපතක්මයි. ඒක තමන්ගේ කර්ම ශක්තියට අනුව ඉස්සරහට ලැබෙන භවයක සැප සම්පත් ලබන්න හොඳ තැනක ඉපදෙන්න හේතු වෙනවා. එහෙමනම් මේ මියගිය අය වෙනුවෙන් අපි යමක් කරනකොට අපේ අරමුණයි ඒ ක්‍රියාවයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයයි අතර තියෙන මේ සම්බන්ධය ඒක ගැන තව ටිකක් හිතන්න දෙයක් ඉතුරු කරලා අපි අදට මෙතනින් නවතිමු නේද? ඒක හොඳයි.